කවමදාවත් කපුටෙක් වෙන්න එපා. කපුටු කියන්නේ හැමතිස්සෙම කෑ ගහන, හැමදේටම ඕනට වඩා දඟලන, අනුන් විසික් කරන දෙයක් කාලා බඩ පුරව ගන්න, ඊටමත් ඉහළ අහසේ පියාඹන්න බැරි, දැක්කත් හරිම අප්‍රසන්න කුරුල්ලෙක්. නමුත් රාජාලිය හරිම නිශ්ශබ්දයි. බොහොම විමසිලිවන්තයි. ඒ වගේම තමයි ඊටමත් බුද්ධිමත්. කවදාවත් අනුන් විසික් කරපු දෙයක් කන්න හිතන්නේවත් නැහැ. දෙයක් කනවා නම් ඒක දඩයන් කරලම තමයි කන්නේ. වඩාත් විශේෂම දේ තමයි මෙයාට විතරයි ඉහළ අහසේ පියාඹන්න පුළුවන් එකම කුරුල්ලා. අද මම ඔයාලත් එක්ක බෙදා හදාගන්න යන්නේ රාජාලියා මගේ ජීවිතයට උගන්වපු බොහොම අපූර්ව පාඩම් 7ක් ගැන. අංක 1. රාජාලිය හැම වෙලාවෙම පියාඹන්නේ ඉහළ අහසේ විතරයි. ඒ වගේම තනියම. රාජාලිය කවදාවත් පරයි කපුටු එක පියාඹන්නේ නැහැ. ඒකෙන් එයා මට කියලා දුන්නු දේ තමයි දුර්වල මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. මොකද එයාලත් එක්ක ගත කරන හැම මොහොතකම මම එයාලගේ ගානට වැටෙනවා. මට කවදාවත් මම වෙන්න බෑ. රාජාලියා පියාඹන්නේ රාජලින් එක්ක විතරයි. ඒකෙන් මම ඉගෙන ගත්ත දේ තමයි තමන් ආශ්‍රය කරන අය අනුව තමයි ඔබේ අනාගතය සහ ඔබේ සාර්ථකත්වය තීරණය වෙන්නේ කියලා. අංක 2. රාජාලියා හැම විටම අවධානයෙන් තමයි ඉන්නේ. රාජාලියන්ට හොඳ පෙනීමක් තියෙනවා. කිලෝමීටර් 5ක් පමණ ඈත තියෙන ගොදුරක් වුණත් බොහොම විමසිල්ලෙන් ඉලක්ක කරගන්නවා. කොච්චර බාධක ආවත් රාජාලියා මේ තබාගත් ගොදුර දෙසින් ඇසහකට ගන්නේ නැහැ. Tamante ඒ ගොදුර ලැබෙනකම්ම. ඒකෙන් මම ඉගෙන ගත්ත දේ තමයි ඉලක්කයක් තබා ගන්න ඕනේ. ඒ ඉලක්කය ගැනම අවධානය තියාගන්න ඕනේ. වටපිටාවේ මොනවා වුණත් ඒ ගැන මට අදාළ වෙන්න බෑ. ඒ ඉලක්කය සාර්ථක වෙනකම් ඒ දේ හඹා යන්න ඕනේ. කවමදාවත් හිත වෙනස් කරගන්න එපා. අංක 3. රාජාලියෝ බය නැහැ. රාජාලියන් තමන්ගේ ගොදුරේ ප්‍රමාණයටවත් ශරීරයටවත් ශක්තියටවත් නැමෙන්නේ නැහැ. කොහොම හරි ඒකත් එක්ක පොර බැදලා තමන් ජයග්‍රහණය කරන්න උත්සාහ කරනවා. ඒකෙන් මම ඉගෙන ගත්ත දේ තමයි ඔබේ ප්‍රශ්න කොතරම් විශාල වුණත් කවමදාවත් ඒකට නැමෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට අපි ඒකත් එක්ක පොර බැදලා ඒකෙන් දිනන්න ඕනේ. සාර්ථක වෙච්ච මිනිස්සු කාටවත් මොකටවත් බය වුණේ නැහැ. ඒ අය කලේ තමන්ට එන ප්‍රශ්න වලට බය නැතුව මුහුණ දුන්න එක විතරයි. අංක 4. රාජාලියා ප්‍රශ්න වලිනුත් වාසියක් ගන්නවා. රාජාලියා කුණාටුවට ප්‍රේ කරනවා. බලාකුළු එකතු වෙලා තියෙන අහසක් දැක්කම රාජාලියාට ඉන්න බෑ. හරිම සතුටුයි. රාජාලියා කුණාටුවේ සුළඟ උපයෝගී කරගෙන ඊටමත් පහසුවෙන් ඉහළ අහසට නැගෙනවා. මේ තුලින් රාජාලියට අවස්ථාවක් ලැබෙනවා පාවෙන්න. ඔව්, පාවෙලා අත්තටු වලට පොඩි විවේකයක් දෙන්න. මේ අතරවාරේ අනිත් කුරුල්ල ගස් අස්සේ කුණාටුවට බය හැංගිලා. මෙන්න මේකෙන් මම ඉගෙන ගත්ත දේ තමයි දිනන මිනිස්සු කවදාවත් ප්‍රශ්න වලින් පැනලා ගියේ නැහැ. ඔවුන් සෑම විටම ඒ ප්‍රශ්නේ ඇතුළෙත් Tamanට වාසි වෙන යමක් තියෙනවා නම් එන්නේ ඒකත් ප්‍රයෝජනයට ගන්නවා. ඒ නිසා ඔවුන්ට බොහෝ ප්‍රශ්න එක්තරා විදිහක වාසියක් වෙනවා. අංක 5. රාජාලියන් කවදාවත් වෙන සතෙක් මරපු මලකුණක් කන්නේ නැහැ. රාජාලියන් කවමදාවත් මලකුණු කන්නේ නැහැ. කන හැමදේම Taman මරලම තමයි කන්නේ. කවදාවත් මලකුණු කටේවත් තියන්නේ නැහැ. ඒ ගැන හිතන්නේවත් නැහැ. රාජාලියා කියන්නේ කපුටෙක් නෙමෙයි. මලකුණු කන්නේ කපුටෝ. නමුත් රාජාලි කන්නේ නැහැ. ඒකෙන් කියන්නේ කවදාවත් අනුන්ගේ පහනින් එළිය බලන්න එපා. Tamanගේ දෙයක් හදන්න, ඒක භුක්ති විඳින්න. අලුත් දේවල් හොයන්න. Tamanට කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. අංක 6. රාජාලියන් හැම වෙලාවෙම පුහුණු වෙනවා. දන්නවද? රාජාලි පැටව ලොකු වෙද්දී රාජාලි අම්ම ඇවිත් මේ කූඩේ තියෙන පිහාටු වගේ සුමුදු දේවල් අයින් කරනවා. එතකොට මේ පැටවුන්ට කූඩු ඉන්න අපහසු වෙනවා. ඒ කියන්නේ ඉන්න අමාරුයි. එවිට ඔවුන් කූඩුවෙන් නික්මෙන්න ඕනේ. ඉතින් මේ විදිහට කූඩු ඉන්න බැරිම දවසක් ආපුවම සේරම රාජාලි පැටව කූඩුවෙන් එළියට ඇවිල්ලා පියාඹන්න පටන් ගන්නවා. මේකෙන් මම ඉගෙන ගත්ත දේ තමයි ඔබට සුව පහසුව දැනෙන තැනින් ඔබ ඉවත්වන්න ඕනේ. එතනදී ඔබ කම්මැලි වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ඔබ පරාද වෙනවා. ඒ නිසා සුව පහසුව තිබෙන තැන්වලින් නික්මිලා දුෂ්කර තීරණ අරන් සාර්ථකත්වය හොයාගෙන යන්න ඕනේ. අංක 7. රාජාලිය නැවත ඉපදෙනවා. ඔව්, නැවත ඉපදෙනවා. මේක ඔයාලා දන්න කතාවක්. සාමාන්‍ය රාජාලියෙක් වයසට ගියාම මෙයාගේ පිහාටු ගොඩක් ඝනව වැඩෙනවා.
මෙන්න මේ නිසාම ඔහු ශරීර ශක්තියෙන් දුර්වල වෙලා ඒ වගේම ඉහළ අහසේ පියාඹන්න තියෙන හැකියාවක් නැති වෙලා යනවා. මේ දෙය රාජාලියව දුර්වල කරනවා. ඒ වගේම හොට සහ නියපොතුත් ප්‍රමාණයට වඩා වක වෙනවා. ආහාර ගන්න බෑ. ඒ වගේම ගොදුරක් අල්ලන්නත් බෑ. මෙන්න මේක තමයි රාජාලියෙක් මැරෙන්න ඕනේ විදිය. නමුත් මෙන්න මේ වෙලාවට මෙයා යනවා කඳු මුදුනට. ගිහින් පිහාටු විශාල ප්‍රමාණයක් ගලව ගන්නවා. ගල්වල ගහලා නියපොතු ඒ වගේම හොටත් කඩා ගන්නවා. මෙන්න මේ දේ ගොඩක් වේදනා සහගත අවස්ථාවක්. මේ සේරම මෙයා විඳ දරා ගන්නවා. ඊට පස්සේ මෙයා කොහෙට හරි ගිහින් හැංගෙනවා. හැංගිලා අලුත් පිහාටු, අලුත් හොටක්, අලුත් නියපොතු වැඩෙනකම්ම ඉන්නවා. ඒවා නැවත වර්ධනය වුණාට පස්සේ ආයෙත් ඉහළ අහසේ පියාඹනවා. මේකෙන් රාජාලිය මට උගන්වන දේ තමයි සමහර ජීවිතයේ අවස්ථාවලදී අපිට අපේ පරණ දේවල් අමතක කරන්න සිද්ධ වෙනවා. ඒවා අමතක කරන එක වේදනා සහගත වෙන්න පුළුවන්. නමුත් ඒවත් එක්ක අපිට අලුත් ජීවිතයක් ගත කරන්න බෑ. ඒ වගේම අලුත් ජීවිතයකට යන්න බෑ. මොකද ජීවිතයට කරදරයක් වෙච්ච දේවල්, ඒ වගේම මෙච්චර කාලයකට අපිට කිසිම වැඩක් වෙච්ච නැති දේවල් අපේ ජීවිතයට ඕනේ නැහැ. ඉතින් කොහොම හරි අපි අවුරුද්දක අවසානයේට ඇවිල්ලා තියෙනවා. ඔයා මොනවද මේ අලුත් අවුරුද්දට අරන් යන්න ඕනේ නැත්තේ කියන දේ ඔයාම තීරණය කරන්න. හැම වෙලාවෙම රාජාලියෙක් වෙන්න, කපුටෙක් වෙන්න එපා. හිතුවක්කාරයෙක් වෙන්න. මිනිස්සු බනින්න එක සතපහකට ගණන් ගන්න එපා. ඒ බැනුමත් Tamanට වාසි වෙන විදියට හරව ගන්න බලන්න. Tamanට සුව පහසු තැනින්, එමත් නැත්නම් සැප දැනෙන තැනින් අයින් වෙන්න. මොකද එතන ඔබට සාර්ථකත්වයක් නැහැ. ඔබ එතන කම්මැලියෙක් වෙනවා. පරණ දේවල් අමතක කරන්න. රාජාලියෙක් වගේ Tamanට ඕන කරන දේ Taman කරන්න. කපුටු හැම වෙලාවෙම කුණු කකා නිස්කාරණේ මැරිලා යනවා. නමුත් රාජාලියා බොහොම අභිමාණයෙන් ජීවත් වෙනවා. ඔබේ අධිෂ්ඨානයේ ප්‍රබල නම් බාධා කියන්නේ වචන විතරයි. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ අලුත් අවුරුද්දේ රාජාලියෙක් වෙන්න උත්සාහ කරන්න. ඉතින් ඔබට දැනෙන දේ පහලින් අපිටත් දැනගන්න කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝට එකතු කරන්න. ඔයගොල්ලන් හැමෝටම සුබම සුබ නව වසරක් වෙන්න කියලා බොහොම ආදරෙන් මම ප්‍රාර්ථනා කරනවා.